නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේ වර ප්‍රමුඛ පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්තුනේ අද තුරුතුපුර 15ක පොහෝ දිනයේ නිමිති කරගෙන පවත්වනු ලබන සීල භාවනා වැඩසටහනට හැම කෙනෙක්ම සම්බන්ධ වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු ඒ උතුම් ධර්මයේහි තමන්ගේ ජීවිතය හික්මවා ගැනීම සඳහා හැම කෙනෙක්ම කරුණා මෛත්‍රී සිත් පෙරදරි කරගෙන වීර්ය සම්පන්න අදහස් තමන්ගේ සිතෙහි උපදවාගෙන මේ අවස්ථාවට සම්බන්ධ වෙන්නේ. මම හිතනවා බොහෝ දෙනෙක් ධර්මයේ පිළිබඳව යම් අවබෝධයක් ඇති ඇසුරු කරන පිරිසක් වන්නට ඇති කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා අපිට දේශනා කරන්නේ සම්මා දිට්ඨිය පිළිබඳව යහපත් දැකීම පිළිබඳව. ඒක තමයි බුද්ධ ශාසනයක අප ලබන විශේෂිතම දේ බවට පත් වෙන්නේ. අපි අනුගමනය කරන ප්‍රතිපදාව අදාළ වන්නේ ඒ සම්මා දිට්ඨියට අනුව යෙදෙන්නක් නිසා දිට්ඨියට අනුරූපීව තමයි හැම දෙය පිළිබඳවම තීරණය වෙන්නේ. ඉතින් දිට්ඨිය නිවැරදි පැත්තට යෙදෙනකොට ඒ අපි අනුගමනය කරන ප්‍රතිපදාව නිවැරදි ප්‍රතිපදාවක් බවට පත් වෙනවා. දිට්ඨිය වැරදුනොත් අපි අනුගමනය කරන ප්‍රතිපදාව වැරදි ප්‍රතිපදාවක් බවට පත් වෙනවා. ඉතින් සම්මා දිට්ඨිය කියලා කියනකොට අපිට සම්මා දිට්ඨිය කොටස් දෙකක් කොට දකින්නට පුළුවන්කම තියෙනවා. ලෞකික සම්මා දිට්ඨිය සහ ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියලා. ලෞකික සම්මා දිට්ඨිය කියලා කියන්නේ මේ ලෝකය තුල පවතින සම්මා දිට්ඨිය. ඒක කුසලයේ අකුසලයේ පිළිබඳව කෙනෙක් ලබා ගන්න අවබෝධය කම්මස්සගත සම්මා දිට්ඨිය කියලා අපි කියනවා. ඒකට කර්මයේ කර්මඵලය අදහන නුවණ. ඒක මේ සත්පුද්ගල භාවයේ තුල පවත්වන යහපත අයහපත පිළිබඳව දකිනා නුවණක්. ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියලා කියන්නේ ඊට හාත්පස වෙනස් වූ දෙයක්. ඒක මේ සත්පුද්ගල භාවයේ මත පදනම් වූ දෙයක් නෙමෙයි. යම්කිසි ආකාරයකින් සත්පුද්ගල පැනවීම දුරු කර ගැනීම පිණිස හේතු වෙනවා නම් යම් දැකීමක් අන්න ඒකට කියනවා ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියලා. එතකොට මේ ලෞකික සම්මා දිට්ඨියෙහි සීමාව ඉක්මවා ගියපු වෙනම සන්දර්භයක් තුල අපට හඳුනා ගන්නට පුළුවන් දෙයක් තමයි ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියලා කියන්නේ. හැබැයි ලෞකික සම්මා දිට්ඨිය උපදවාගත්ත කෙනෙකුට තමයි ලෝකෝත්තර සම්මා දිට්ඨිය පිළිබඳව කතා කරන්නට පුළුවන්කම තියෙන්නේ. නැතිනම් ලෝකෝත්තර සම්මා දිට්ඨිය උපදවන්නට පුළුවන්කම තියෙන්නේ. ලෞකික සම්මා දිට්ඨිය පිහිටුනේ නැති කෙනෙකුට ලෝකෝත්තර සම්මා දිට්ඨිය උපදවනවා කියන එක සාමාන්‍යයෙන් ප්‍රායෝගිකව කරන්නට බැරි දෙයක්. එතකොට ලෝකෝත්තර සම්මා දිට්ඨිය හැටියට බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ මොකද්ද? ලෝකෝත්තර සම්මා දිට්ඨිය හැටියට අපිට දේශනා කළේ ලෝකයේහි යථාර්ථය පිළිබඳව අවබෝධ කර ගැනීම. ඒක විවිධ පරයයන්ගෙන් අපිට කතා කරන්න පුළුවන්කම තියෙනවා. මේ තමයි සම්මා දිට්ඨිය කියන්නේ කියන එක පිළිබඳව. එක එක පරයයන්ගෙන් කතා කරන්නට පුළුවන්. ඒක නිශ්චිතව මේකමයි කියන්න පුළුවන් කමක් නැත්තේ නෑ. හැබැයි ඒක එකම තැනකට ප්‍රවේශය සලසා ගන්නවා. ඒ කියන්නේ ගංගාවකට බහින්නට තොටුපළවල් ගොඩාක් තියෙන්න පුළුවන්. හැබැයි එකම ගංගාවට බහින්න වැස්සා කියන සංඛ්‍යාවට යනවා. ඒ මොන තොටුපළෙන් වැස්සත්. ඒ වගේ සම්මා දිට්ඨිය උපදවා ගැනීම පිළිබඳව කතා කරනකොට විවිධ ධර්මපරයයන් ඔස්සේ සම්මා දිට්ඨිය උපදවා ගන්න ආකාරය පිළිබඳව අපිට කතා කරන්නට පුළුවන්කම තියෙනවා. ඒකේ ප්‍රධානතම දේ තමයි ඔක්කොම ඇවිල්ලා එකම සංග්‍රහයට යන තැන තමයි චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ. දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී
පටිපදාය ඥානං කියන මේ ටික ඇතුළට අනිත් ඔක්කොම සංග්‍රහ වෙනවා. අර හත්තිපදෝපම සූත්‍රයේදී මේ ලෝකේ යම් කිසි ගොඩබිම් වැසි සත්වයින්ගේ පාසටහන් තියනවා නම් ඒ සියල්ලක්ම ඇත්පියවරෙහි බහලන්නට පුළුවන් වගේ මේ සියලුම දේවල් චතුරාර්ය සත්‍ය සංග්‍රහයට සංග්‍රහ කරන්න පුළුවන් ලෝකයේ යම්තා කුසල ධර්මයන් කියලා කියනවනේ. අන්න ඒ වගේ මේ හැම න්‍යායයක්ම සංග්‍රහ කරන්නට පුළුවන් තැන තමයි ඒ චතුරාර්ය සත්‍ය ධර්මය කියලා කියන තැන. ඒකට සම්මා දිට්ඨිය කියනකොට අපිට අපි උදාහරණයක් කතා කරොත් පටිච්චසමුප්පාදයේ අංග 12න් හැම එකක් ගැනම කතා කරන්නට පුළුවන්. අවිද්‍යාව ගැන දන්නවා නම් අවිද්‍යාව සමුදය ගැන දන්නවා නම් අවිද්‍යාව නිරෝධය දන්නවා නම් අවිද්‍යාව නිරෝධ ගාමිනී ප්‍රතිපදාව ගැන දන්නවා නම් සංස්කාරය ගැන දන්නවා නම් සංස්කාර සමුදය ගැන දන්නවා නම් සංස්කාර නිරෝධය ගැන දන්නවා නම් සංස්කාර නිරෝධ ගාමිනී ප්‍රතිපදාව ගැන දන්නවා නම් විඥානය නාම රූප මේ එකින් එකට මේ විදිහට කතා කරන්න පුළුවන්. එතකින්ම සම්මාදිට්ඨියටපත් උනා කියලා කියන්නට පුළුවන් කියලා. ඉතින් මේ ආදී විදිහට ගත්තාම ප්‍රධාන ධර්ම කාරණා සම්බන්ධයෙන් ඔය න්‍යාය පාවිච්චි කරන්න පුළුවන්. මේ තමයි සම්මාදිට්ඨිය කියලා විවරණය කිරීමේදී. හැබැයි මේ ඔක්කොම සංග්‍රහ කරන්නට පුළුවන් අර මුලින් සඳහන් කළා වගේ චතුරාර්ය සත්‍ය ධර්මයට. එතකොට එතනදී දුක්ඛාර්ය සත්‍ය, සමුදයාර්ය සත්‍ය, වගේම නිරෝධ සහ මාර්ග ආර්ය සත්‍ය හැටියට අපිට චතුරාර්ය සත්‍ය දකින්නට පුළුවන්. ඒක ප්‍රධාන වශයෙන් අපිට කොටස් දෙකකට බෙදා දක්වන්නට පුළුවන්කම තියෙනවා. ඒ තමයි දුක්ඛ සහ සමුදය කියන එක පැත්තකටත්, ඒ වගේම නිරෝධය සහ මාර්ගය කියන එක තවත් පැත්තකටත්. මොකද දුක්ඛ සහ සමුදය කියලා කියන්නේ මේ සාංශාරික ප්‍රවර්තනයේ පවත්නා පැත්ත. සාංශාරික පැවැත්ම කියන දේ දුරු කරන පැත්ත තමයි නිරෝධය සහ මාර්ගය කියලා සංග්‍රහ කරන්නේ. එතකොට දුක සහ සමුදය කියලා කියන්නේ අපි නුවණින් දැක්ක යුතු දේ සහ ප්‍රහාණය කළ යුතු දේ. නුවණින් දැක්ක යුත්තේ දුක්ඛාර්ය සත්‍ය, ප්‍රහාණය කළ යුත්තේ සමුදයාර්ය සත්‍ය. එතකොට සමුදය ප්‍රහාණය කරන්නට තමයි අපි හැම මොහොතකම වෑයම් කරන්නේ, මාර්ගයේ වඩන්නේ සමුදය ප්‍රහාණය කිරීම සඳහා. සමුදය බවට පත්වන්නේ තණ්හාව. දුක උපදවන්නට හේතුව බවට පත් වෙන්නේ තණ්හාව. මේ තණ්හාව ප්‍රහාණය කිරීම සඳහා තමයි අපි වෑයම් කරන්නේ. හැබැයි තණ්හාව පිළිබඳව අපිට ගැඹුරින් අවබෝධයක් නැති වුණොත් අපි නිවැරදි විදිහට මාර්ගය යොදාගන්නේ නැහැ ඒ තණ්හාව දුරු කිරීම සඳහා. තණ්හාව නිවැරදි විදිහට හඳුනාගත්තොත් තමයි අපිට නිවැරදි විදිහට මාර්ගය යොදා ගන්න පුළුවන්කම තියෙන්නේ තණ්හාව දුරු කරන්නට. අපි තණ්හාව කියන එක හඳුනාගන්නේ සාමාන්‍යයෙන් අපිට හිතට දැනෙන, අපි දෙයකට ආස කරනවා, කැමති වෙනවා කියන මට්ටමින් නම් අපි තණ්හාව දුරු කරගන්නේ. ඒ තණ්හාව හඳුනාගන්නේ අපි දුරු කරන්න උත්සාහවත් වන්නේ ඒබඳු මට්ටමේ තණ්හාවක්. එතකොට අපි ලෝකයේ සාමාන්‍යයෙන් භාවනාව තුළින් අපි තණ්හාව නැති කරගන්නට වෑයම් කරනවා, සිත එකඟ කරගන්නට, ලෞකික වස්තු සම්පත් තුළ නොඇලී ඉන්නට අපි උත්සාහවත් වෙනවා. ඒක තමයි සාමාන්‍යයෙන් අනුගමනය කරන ප්‍රතිපදාව. හැබැයි මේ දර්ශනයට පුළුවන් කමක් නැත්තේ නැහැ. මේ තණ්හාව මුලින්ම දුරු කරලා දාන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. යථාපි මූලේ අනුපත්ත වේදල්හි චින්නෝපි රුක්ඛෝ පුනරේව රූපති එවං තණ්හානුසේ අනුහතේ නිබ්බත්ති දුක්ඛ මිදප්පුනප්පුනං කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. යම් කිසි ගහක් නැවත නැවත දලු දානවා නම් මේ දලු දාන ගහ මුල හොඳට තියෙනකොට මැදින් කපලා අයින් කළා කියලා, යටින්ම කපලා අයින් කළා කියලා මේක නැති කරන්න බෑ. ඇයි? මුල අනුපද්‍රිතව තියෙනවා. එතකොට මොකද වෙන්නේ? චින්නෝ පිරුක්ඛෝ පුනරේව රූපති. ගහ කැපුවට ආපහු ගහ වැඩෙනවා. අන්න ඒ වගේ තණ්හා අනුසය අනුහත වුණොත්, තණ්හා අනුසය දුරු කලේ නැති වුණොත්, ඒ තණ්හා අනුසය නිසාම නැවත තණ්හාව ඇති වෙලා නැවත දුක උපදවනවා කියන එක සිද්ධ වෙනවා. එහෙනම් අපි තණ්හා අනුසය කියන දේ, තණ්හාව කියන දේ සියුම්ව පවත්වන තැන පිළිබඳව අපි හඳුනා ගන්නට ඕනේ. ඇත්තටම අපි තණ්හා කරන්නේ මොකටද? අපි තණ්හා කරන්නේ ස්කන්ධ ධර්මයකට. ඒක තමයි අපි තණ්හාව පිළිබඳව තේරුම් ගන්නට ඕනේ, අවබෝධ කරගන්නට ඕනේ තැන. අපි තණ්හා කරන්නේ ස්කන්ධ ටිකකට කියන එක. යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රාභි නන්දිනී.
එතකොට මෙතනදී කියනවා తත්‍ර తත්‍රාభిනන්දනී කියලා. ඒ තන අභිනන්දනය කරනවා. ඒ තන සතුටටපත් වෙනවා. මේක තමයි තණ්හාවේ තියෙන ස්වභාවය. ඒ තන සතුටටපත් වීම කියන එක. తත්‍ර తත්‍රාభిනන්දනී. එතන ඒ තන අභිනන්දනය කරන ගතිය. ඒකට යම් තැනකට යනවා නම් ඒ තැන අපි අභිනන්දනය කරනවා. ඒ තැන සතුටටපත් වෙනවා. අපි සතුටටපත් වෙන්නේ කුමක් පිළිබඳවද? ස්කන්ධ ධර්මයක් පිළිබඳව. අපායට ගියත් අපායටත් තණ්හා කරනවා. ඒකනේ ස්වභාවය. අපිට එතන එන දුකට අකමැති. හැබැයි දුකට අකමැති වුණාට ඒ දුක් විඳින මම කියලා හම්බෙන තැනට ඒ පුද්ගල බවට එතනට කැමති. එතකොට ඒ පුද්ගල බවට කැමති වෙන තැනදී නිකම්ම ආපහු අපි එතනට තමයි තණ්හා කරලා තියෙන්නේ ස්කන්ධ ටිකටම ආපහු එතනම ඉපදිලා ආපහු දුක ආවත් නැවතත් ඒ ස්කන්ධ ටිකට කැමති. එතකොට අපේ ජීවිතය තුළ අපි නැවත නැවත මේ ස්කන්ධයන්ට තණ්හා කරනවා කියන එක සාමාන්‍යයෙන් හැම මොහොතකදීම සිද්ධ වෙන දෙයක්. සමහර අරමුණුත් එක්ක ගැටුණට තව පැත්තකින් අපිට ඒ ස්කන්ධ ටික පිළිබඳව නැවත තණ්හා කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ ස්කන්ධ ටිකම තමන් කියලා වැටහෙන තැනකදී. අන්න ඒක නිසා තමයි ඒ තැන අපි ඇලෙනවා කියලා කිව්වේ. ඒ තැන යම් තැනකද ස්කන්ධ ටික හටගන්නේ ඒ ස්කන්ධ ටික හටගන්න තැන අපි ඇලෙනවා. අපි මේවලට කියන මොකක් කියලාද? උපාදානස්කන්ධ කියලා. එතකොට අපි උපාදානය කරගන්න මට්ටමකදී කාම වශයෙන් අපි උපාදාන කරගන්නකොට ඒ උපාදාන කරගන්න තැන හැම වෙලාවකදීම තණ්හාව නිසා තමයි උපාදානය වෙන්නේ. එතකොට බලන්නකො දැන් මෙතනදී උපාදානය කියලා කියනකොට අපිට කාම වශයෙන් අපිට උපාදාන කරගන්න පුළුවන්. එතකොට දික්ටි වශයෙන් උපාදාන කරගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි මෙහෙම කිව්ව කියලා ව්‍යාපාදාදී වශයෙන් උපාදානය කරනවා කියලා වෙනම කිව්වේ නැහැ. හැබැයි අපි කාම වශයෙන් උපාදාන කරනවා කියන තැනදී තණ්හාව නිසා තමයි උපාදානය ඇති වෙන්නේ. කොතනකදීවත් වෙනම පැහැදිලි කරේ නැහැ තරහව නිසා උපාදානය ඇති වෙනවා කියලා. හැබැයි එතන උපාදානය කියන එක තණ්හාව නිසා උපාදානය ඇති වෙනවා කියලා පටිච්චසමුප්පාදේ කතා කරනකොට පැහැදිලි කරනවා. ඒ තණ්හාව නිසා කියලා මේ තණ්හාව කියන එක හැම වෙලාවකදීම මේ ප්‍රධාන කරලා දක්වන්නේ. තණ්හාව කියන එක මේ හැම තැනකදීම ප්‍රධාන කරලා දක්වන්නේ හැම වෙලාවකදීම මේ උපාදානයට පසුබිම සකස් වෙන්නේ තණ්හාව නිසා. අපි සමහර වෙලාවට කෙනෙක් එක්ක ගැටෙන්න පුළුවන්. කෙනෙක් එක්ක අපේ හිතේ පටිගයක් ඇති වෙන්න පුළුවන්. හැබැයි පටිගයක් ඇති වුණත් ඒ පටිගය ඇති වෙන තැන පවා ඒ ස්කන්ධ ටික පිළිබඳව අපිට ඇති වෙන්නේ මොකක්ද? තණ්හාව. එතකොට අපි මෙතනදී තේරුම් ගන්නට ඕනේ මොකක්ද මේ කියන තණ්හාව, කොහොමද ඒ තණ්හාව අපේ මනස තුළ උපදින්නේ කියලා. අන්න එතකොට තමයි අපිට ඒ තණ්හාව හඳුනා ගන්නට යනකොට, තණ්හාව දකින්න යනකොට අපිට මොකක් ගැනද තේරුම් ගන්න තියෙන්නේ? මේ සිද්ධ වෙන යථාර්ථය පිළිබඳව, මේ ක්‍රියාවලිය පිළිබඳව අපිට හඳුනා ගන්නට සිද්ධ වෙනවා. මොකද්ද මේ සිද්ධ වෙන ක්‍රියාවලිය කියන එක හඳුනා ගන්නට සිද්ධ වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ උදාන වාක්‍යයක් දේශනා කරන්නේ ගහකාරකම් දිට්ඨෝසේ පුනගේ හන්න කාහසේ කියලා. මේ ගේ හදන වඩුව මම ඔබව දැක්කා කියලා කියනන්නේ. එතකොට මේ තණ්හාව නැමැති වඩුවව දැක්කා. ඒක දැන් අපිට තියෙන මේ මගනේ. තණ්හාව නැමැති වඩුවව දකින්න ඕනේ. අපි එතකොට දකින්න ඕනේ කොතනද මේ තණ්හාව කියන දේ යෙදෙන්නේ, කොහොමද මේ ගේ හැදෙන්නේ කියන එක ගැන. අන්න එතකොට අපිට හම්බෙනවා අපි දුක පිරිසිදු දකින්නට ඕනේ කියන තැන. දුක නුවණින් දකින්නට ඕනේ. එතකොට දුක නුවණින් දකිනවා කියලා කියන්නේ දුක්ඛාරය සත්‍ය ඒක අපිට විඳින්න තියෙන දෙයක් නෙමෙයි. ඒක අපිට නුවණින් තේරුම් ගන්න තියෙන දෙයක්. එතකොට ඒක එක පැතිකඩක් තමයි කායික සහ මානසික දුක කියන එක. කායික දුක සහ මානසික දුක. ඒක දුක මිසක අපි අවබෝධ කරගන්නට ඕනේ, තේරුම් ගන්නට ඕනේ දුක්ඛාරය සත්‍ය නෙමෙයි. ඒක කායික දුක, මානසික දුක කියන එක වේදනාත්මකව අපි හඳුනා ගන්නා දෙයක් මිසක ඒක දුක්ඛාරය සත්‍ය කියලා කියන්න පුළුවන් කමක් තියෙන දෙයක් නෙමෙයි. ඒක දුක්ඛාරය සත්‍ය ඇතුළත සංග්‍රහ කරන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඒක සම්පූර්ණම මේක පමණයි දුක කියලා දුක්ඛාරය සත්‍ය කියලා පෙන්වන්න පුළුවන් කමක් නැහැ. ඒ දුක් වේදනාව හඳුනාගත්ත කියලා දුක්ඛාරය සත්‍ය අවබෝධ කළා කියන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. දුක තියෙන හැම තැනකම දුක්ඛාරය සත්‍ය තියෙනවා. හැබැයි දුක්ඛාරය සත්‍ය තියෙන හැම තැනකම දුක ඇත්තේ නැහැ. දුක තියෙන හැම තැනකම දුක්ඛාරය සත්‍ය තියෙනවා.
දුක්ඛාරය සත්‍ය තියෙන හැම තැනකම දුක ඇත්තේ නැහැ. ඒකට යම් තැනක සැප වේදනාවක් උපදිනකොට සැප වේදනාව උපදින තැන දුක තියනවද? එතන දුක නැහැ. හැබැයි දුක්ඛාරය සත්‍ය කියන එක එතන තියනවද? දුක්ඛාරය සත්‍ය තියෙනවා. ඒකයි කිව්වේ. දුක තියෙනකොට දුක්ඛ සත්‍ය තිබුණාට දුක්ඛ සත්‍ය තියෙන හැම තැනකම දුක නැහැ. අන්න ඒ නිසා දුක්ඛාරය සත්‍ය පිළිබඳව තේරුම් ගන්නකොට අපි හැම තැනකටම පොදු වුණ දෙයක් හැටියට ඒක තේරුම් ගන්නට ඕනේ. කොටින්ම කියනවා නම් තුන් භූමිය අනුව ගිය මේ සියලු ධර්මයෝ දුක්ඛාරය සත්‍ය යටතට සමුදය හැර අපිට අතුලත් කරන්නට පුළුවන්කම තියෙනවා. තුන් භූමිය අනුව ගිය සියලු ධර්මයෝ. එතකොට මේ දුක්ඛාරය සත්‍ය කියලා කියන්නේ මොකද්ද? ඒක සංකත ලක්ෂණය. ඒක සංකත ස්වභාවය. ඒක අපේ ලෝකය කියලා තව පැත්තකින් කියන්නට පුළුවන්. ලෝකය මොකක් මතද පිහිටියේ කියලා අහනකොට බුදුරජාණන් වහන්සේ කිව්වේ කොහොමද? දුක්ඛේ ලෝකෝ පතිට්ඨිතෝ. ලෝකේ පිහිටලා තියෙන්නේ දුක මතයි කියලා. එතකොට මොකද්ද මොන ලෝකයේ ගැනද මේ කතා කළේ? මේ කතා කළේ ආයතන ලෝකයේ පිළිබඳව, ස්කන්ධ ලෝකයේ පිළිබඳව. කෙනකෙනාට පුද්ගලානුබද්ධව උපදින ලෝකයේ පිළිබඳව. කොයි වෙලාවකවත් අපිට භෞතිකව තියෙන ලෝකයේ පිළිබඳව අපිට කතා කරන්නට පුළුවන් කමක් නැත්තේ. හැම කෙනෙක්ම කතා කරන්නේ තම තමන්ට ගෝචර වුණ තම තමන් ඇති කරගත්ත ලෝකයේ මිසක භෞතික ලෝකයක් පිළිබඳව කාටවත් කතා කරන්න වෙනම පුළුවන් කමක් නැත්තේ නෑ. ඔබ හඳුනාගත්ත ලෝකය තමයි ඔබ කතා කරන්නේ ලෝකය ගැන කතා කරනවා කියලා. කෙනකෙනා දැක්ක අහපු විඳපු දේවල් තුළින් ඔබ ලෝකය පිළිබඳව කතා කරන්නේ. ඔබ නොඅහපු නොවිඳපු ලෝකයක් පිළිබඳව ඔබට කතා කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. අහපු දැකපු විඳපු ලෝකයේ පිළිබඳව තමයි කතා කරන්නේ. එතකොට ඒක කෙනකෙනාගෙන් කෙනකෙනාට කෙනකෙනාගේ ලෝකය සාපේක්ෂ වෙලා තියෙනවා. ඒකට ඇත්තටම පවතින ලෝකේ නෙමෙයි අපි එහෙනම් කතා කරලා තියෙන්නේ මොන ලෝකයේ ගැනද කතා කරලා තියෙන්නේ? කෙනකෙනාට ගොඩ නැගුණු ලෝකයේ පිළිබඳව. එතකොට මේ ලෝකය ගොඩ නගාගත්තේ මොන දේවල් මතද? ඇසේ අත්දැකීම මත, කනේ අත්දැකීම මත, නාසයේහි අත්දැකීම මත, දිවෙහි අත්දැකීම මත, කයෙහි අත්දැකීම මත සහ මනසෙහි අත්දැකීම මත. කොටිම කියනවා නම් ස්පර්ශ ආයතන 6හි අත්දැකීම මත. අන්න ඔය ස්පර්ශ ආයතන 6ම දුක නම් ඔය ස්පර්ශ ආයතන 6 මත ගොඩනැගුණු ලෝකය දුක මත ගොඩනැගුණු ලෝකයක් කියලා කියන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි ලෝකයේ දුක මත ගොඩනැගිලා තියෙනවා කියලා කියන්නේ. එතකොට අපි මුලින්ම කිව්වා මේ දුක කියන එක කායික මානසික දුක විදිහට දකින්න එපා. ඒක කායික මානසික දුකට වඩා වෙනස් එකක් මේ කතා කරන්නේ නුවණින් දකින්න තියෙන නුවණින් තේරුම් ගන්න තියෙන එකක් කියලා. ඒක අපේ ආයතන 6 මත ගොඩනැගුණු දෙයක්. ආයතන 6 දුක කියන එක. එතකොට මේ දුක මත තමයි ලෝකේ ගොඩනැගිලා තියෙන්නේ. මෙන්න මේ ආයතන 6 ක්‍රියාකාර වෙනවා නම් ක්‍රියාකාරී වෙනවා නම් මෙන්න මෙතන තමයි අපි තේරුම් ගන්නට ඕනේ මේ ධර්මයන්ගේ යථා ස්වභාවය මොකක්ද කියන එක පිළිබඳව. එතකොට ඇහැ, රූප, චක්කු විඥාන කියන මේ තුන් දෙනාගේ එකතුවක් සිද්ධ වෙනවා නම් ඔබ ඕන තරම් අහලා තියෙනවා මේක තමයි දැකීම කියලා කියන්නේ. එතකොට අපි යම් දෙයක් දකිනවා කියන තැනක තියෙන මොනවද? ඇහැ, රූප සහ චක්කු විඥාන කියන මේ තුන් දෙනාගේ එකතුවක්. එතකොට ඒ දේ කොයි වෙලාවකවත් අපිට එකකට පමණක් පවරා දෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. මේන්නේ රූපයයි කියලා රූපෙට පවරා දෙන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඔබ කවදාකවත් රූපය දැකලා නැති නිසා. ඔබ කවදාකවත් රූපය දැකලා නෑ. ඇහැ නැතුව ඔබට පුළුවන්කම ලැබුණද රූපය අත්දැකීම ගන්න හිතට? නෑ. එතකොට ඇහැ යම් විදිහකට නම් තිබුණේ ඒබඳු විදිහට නෙමෙයිද ඔබ රූපය අත්දැකීම ලැබුවේ? ඒබඳු විදිහට තමයි රූපය අත්දැකීම ලැබුවේ. ඇහි ප්‍රසාදයේ යම් මට්ටමකටද වර්ණ සටහන ගෝචර කරගන්න පුළුවන්කම ලැබුණේ. ඒ විදිහට තමයි ඔබ ඒ රූපය දැක්කේ. එතකොට ඇත්තටම රූපේ ස්වභාවයේ බවට පත් උනේ ඔබ දකින විදිහ කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඔබේ ප්‍රසාදයේ යම් විදිහකට දුන්නේ ඒ විදිහට රූපය දැක්කා. ඇහැට රූප කොච්චර පෙනුනත් ඔබට ඒක දැනගන්න පුළුවන් කමක් නැත්තේ. එතන සිතක් උපදින්නේ නැති වුණොත් එතන සිතක් උපදින්නට ඕනේ. එතකොට ඒ සිත ඉපදුනොත් තමයි ඒක දැක්කා කියන දෙයට සංඛ්‍යාවට යන්නේ. එහෙම නැතුව කොච්චර ඇහැට ඇවිල්ලා රූප ගැටුණත් ඔබට ඒ පිළිබඳව වෙනම දැනගැනීම ඇති කරගන්නට පුළුවන් කමක් නැත්තේ නෑ.
එතකොට සාමාන්‍යයෙන් මම නිතර කියන දෙයක් මොකක් හරි අපි දැන් තියෙන දෙයක් දිහා බලලා ඔයගොල්ලෝගෙන් පස්සේ අහුවොත් එහෙම මේක දැක්කද කියලා දැක්කේ නැහැ කියන්න පුළුවන් දේවල් තියෙනවානේ. දැන් මම වටාපත අරගෙන ආවා මේ වටාපත පොඩ්ඩක් ඉරිලා එහෙම තියෙනවා. ඒකට මම කියපු නිසා ඔයගොල්ලෝ මේක දිහා බලනවා හැමෝම. මම ඕක කියන්නේ නැතුව ඉඳලා පස්සේ දවසකදී ඔයගොල්ලෝගෙන් අහුවා නම් එහෙම මම ගෙනාපු වටාපතේ පොඩ්ඩක් කීපයක් ගිහිල්ලා තිබ්බ දැක්කද කියලා. ඔයගොල්ලෝ දැක්කේ නැහැ කියයි. ඇත්තටම දැක්කේ නැද්ද? එහෙම නැත්නම් ඔයගොල්ලෝ ඒක පිළිබඳව සිතක් කිපැද්දුවේ නැද්ද? ඔයගොල්ලෝ සිතක් කිපැද්දුවේ නැහැ. ඒක ඇහැට පෙනුණා. හැබැයි ඒ පිළිබඳව සිතක් කිපැද්දුවේ නැහැ. දැන් මේ අවකාශය දිහා මේ පේන රූප දිහා බලනකොට ඔයගොල්ලන්ට ඕන තරම් රූප නිමිති දකින්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඒ පිළිබඳව සිත් උපදින දේවල් විතරයි ඔයගොල්ලන්ට දැක්කා කියන සංඛ්‍යාවට යන්නේ. අනිත් ඒවාට මොකද වෙලා තියෙන්නේ? පෙනිලා නැද්ද? පෙනිලා තියෙනවා. හැබැයි දැනගෙන නැහැ. දැනගෙන නැති නිසා පෙනුන බවට දන්නෙත් නැහැ. එහෙනම් අපිට යම්කිසි පෙනීමක් පිළිබඳව කතා කරන්න පුළුවන් නම් අපිට පේනවා කියන එක දැනගන්න පුළුවන් නම් ඒක දැනගන්න පුළුවන්කම තියෙන තැනක කරුණු කීයක් සම්පූර්ණ වෙන්න ඕනද? 3ක් සම්පූර්ණ වෙන්නට ඕනේ. ඇස, රූපය සහ සිත. එතකොට මේකෙදී ඇහැ සහ රූපයේහි අත්දැකීම ගැන කියන්නේ මොකක් කියලාද? ඒක පුරේජාතයි. ඒක කලින් ඉපදෙනවා. ඊට පස්සේ තමයි සිත එතන උපදින්නේ. ඇහැට රූපේ ගැටුණාම තමයි එතන සිත උපදින්නේ. එතකොට සිතට කියනවා පච්චාජාතයි කියලා. ඒක පස්සේ උපදින්නේ. එතකොට මෙන්න මේ පුරේජාත වුණ ඇහැ රූප දෙකේ ක්‍රියාකාරකම පිළිබඳව දැනගැනීම විදිහට සිත උපදිනවා. හැබැයි තුන් දෙනාම එකම තැනක යෙදුනහම තමයි අපිට දැකීම කියන ප්‍රතිඵලය උපදින්නේ. දැන් මේ දැකීම කියන ප්‍රතිඵලය ඉපදුනේ මේ තුන් දෙනාගේ එකතුව නිසා නම් මේ තුන් දෙනාගේ නැතිව යෑමෙන් විනාභාවයටපත් වීමෙන් වෙනස් වීමෙන් දැකීම කියන ඵලය තියෙන්න පුළුවන්ද? තියෙන්න පුළුවන් කමක් නැත්තේ නේ. ඇහැ නැත්තම් අපි කිව්වා ඒක පේනවා කියන්න පුළුවන් කමක් නැහැ. ඊට පස්සේ අපිට රූපය හිතින් දකිනවා කියන දේ කරන්න බෑ. හිත නැති වුණොත් අර රූපේ සහ ඇහත් කොච්චර තිබ්බත් අපිට අපහු ඒක රූපේ දකිනවා කියන දෙයට යන්නේ නැහැ. එතකොට මේ කරුණු තුනක එකතුවක් නිසා තමයි මේ පෙනීම තියෙන්නේ. ඒක තමයි පේන ලෝකේ තියෙන යථාර්ථය. අන්න ඒකට කියනවා සංකතයි කියලා. පෙනීම කියන දේ මොකද්ද? සංකතයි. ඒ සංකතයි කියලා කියන්නේ හුදකලාව එකකට විතරක් ඒක කරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඒක අර හේතු සමූහයක එකතුවකින් සිද්ධ වෙච්ච දෙයක්. හේතු ගණනාවක එකතුවකින් වෙච්ච දෙයක්. අන්න ඒ නිසා තමයි ඒකට සංකතයි කියලා කියන්නේ. එතකොට යමක් හේතු නිසා සකස් කළා නම් අන්නේ ධර්මය සංකත ධර්මයක් කියලා කියනවා. එතකොට යමක් සංකත නම් හේතුව නැති වෙනකොට ඒ ධර්මය පෙළෙනවා. ඒ ධර්මය පෙළෙනවා. අන්න ඒකට කියනවා පීලණය කියලා. ඒ කියන්නේ දැන් අස්ථාවර යමක් මත මම කියන්නේ දැන් කණු තුනක් හිටවලා තියෙනවා. මේ කණු තුන ස්ථාවරව ශක්තිමත්ව හිටවලා නැහැ. නිකන් පොළවේ සමබර කරලා ඒක උඩින් මොනවා හරි එකක් තිබ්බොත් අපි මේ කණු තුන උඩින් මේ කණු තුන සමබර නොවන නිසා ශක්තිමත් නොවන නිසා මේ සමබරව තියලා තියෙන කණු තුන ශක්තිමත් නොවන නිසා මොකද වෙන්නේ? අර උඩ තියෙන එක ස්ථාවරද? නෑ, එකක් හරි නැති වෙලා යනකොට ඒක වැටෙනවා. ඒක නැති වෙලා යනවා. එතකොට අර උඩ තියෙන එක අස්ථාවර බවින් පෙළෙනවා හැම වෙලාවකදී. අන්න ඒ වගේ පෙනීම කියන දේ පීලනයේ ලක්ෂණයෙන් යුක්තයි. මොකක් නිසාද? නැති වෙලා යන ස්වභාවයෙන් යුක්ත නිසා. ඒක හේතු ටිකක එකතුවෙන් ගොඩ නැගුණු දෙයක්. අන්න ඒ නිසා පෙනීමෙහි තියෙන පීලන ලක්ෂණය අපි තේරුම් ගන්නට ඕනේ. සංකත ලක්ෂණය තේරුම් ගන්නට ඕනේ. පීලන ලක්ෂණය තේරුම් ගන්නට ඕනේ. ඒ වගේම ඒක හේතු වල නැතිවීමෙන් නැති වෙන බවෙන් යුක්තයි. ඒ විපරිණාමය අපි තේරුම් ගන්නට ඕනේ. ඒ වගේම ඒක හටගෙන වැය වෙන ස්වභාවයෙන් යුක්ත නිසා ඒකට කියනවා සංతాපයටපත් වෙනවා කියලා. තාපන ස්වභාවය අපි තේරුම් ගන්නට අවශ්‍යයි. මෙන්න මේ ලක්ෂණ ටිකට කියනවා දුක්ඛ ලක්ෂණ කියලා. ඔන්න ඔය දුක්ඛ ලක්ෂණ ටික තමයි අපි අන්තිමේටම කොහෙන් ගියත් අවබෝධ කරගන්න තියෙන තැන බවටපත් වෙන්නේ. ඔකට දුක්ඛ ලක්ෂණ. එතකොට දුක අවබෝධ කරගන්නවා කියලා අපි ස්පර්ශ ආයතන 6ේම අත්දැකීම විදිහට අපිට හම්බ වෙන්නේ අන්න ඔය විදිහේ යථාර්ථයක් තමයි අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒකට අපිට පේන ඔය විදිහේ යථාර්ථයක් පවතින තැනක අපිට තණ්හාව උපදින්න කොයි තැනකද කියන එක.
අපි තණ්හා කරන්නේ අම්මට ආදරෙයි, දරුවට ආදරෙයි, ගෙවල් දොරවල් වලට කැමති. මේ විදිහට අපේ තණ්හාව පවතින ස්කන්ධ ටිකකට නෙමෙයි. ස්කන්ධ ටිකේ ඇත්ත නොදන්න කම නිසා හදාගත්ත තැනකනේ. හදාගත්ත දේ හොයන්න ගියොත් එහෙම අපිට හම්බෙනවද? අම්මා කියන රූපය අපිට අම්මා කියන දේ හොයන්න ගියොත් ඒක හම්බෙනවද කවදාවත් රූපයක් ඇතුලේ? ඒක කවදාවත් රූපයක් ඇතුලේ හම්බ වෙන්නේ නැහැ. එහෙනම් ඒක අපි හැම වෙලාවකදීම අර ස්කන්ධ ටිකක් ඇති වෙන තැනක අපි හදාගත්ත දෙයක්, මනස තුළ සකස් කරගත්ත දෙයක්, සංකල්පමය වශයෙන් ඇති කරගත්ත දෙයක්. ඒක හරියට මේ යම්කිසි පළකයක් වැහෙන්න ඇඳපු චිත්‍රයක් වගේ. යම් බිත්තියක් මතු පිටක ඇඳපු චිත්‍රයක් තියෙනවා නම් මේ චිත්‍රය කියන එක බිත්තිය නැතුව තියෙන්න පුළුවන් කමක් නැහැ. බිත්තියනේ චිත්‍රය ඇඳලා තියෙන්නේ. එතකොට අපි චිත්‍රයට තමයි අපි තණ්හා කරන්නේ. චිත්‍රයට තණ්හා කරනවා කියන එක අස්ස නිකම්ම තියෙන මොකක්ද? බිත්තියට තණ්හා කරනවා කියන්නේ. මොකද බිත්තිය නැත්තම් චිත්‍රය නෑ. ඒ වගේ අපි අම්මට තණ්හා කරනවා, අම්මට ආදරේ කියන තැනක අපි ඇත්තටම කැමති වෙලා තියෙන මොකටද? ඒක ගොඩනගපු ස්කන්ධ ටිකට තමයි අපි කැමති වෙලා තියෙන්නේ. මොකද චිත්‍රය කියන එක හැම වෙලාවකදීම චිත්‍රය දකින්නකො අම්ම වගේ මේකේ පාට ටික. එතකොට ඒක හැම වෙලාවකදීම බිත්තිය නෙමෙයි. ඒක අපිට කොයි වෙලාවකවත් නිකම්ම අහසේ දකින්න බෑ. අපිට දකින්න පුළුවන්කම තියෙන බිත්තියකම තමයි. ඒ වගේ ස්කන්ධ ටිකකම තමයි අපිට අර අම්මා කියන සංකල්පනාව ඒ චිත්‍රය අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ. ඒක කොයි වෙලාවකවත් මේ දෙක එකක් උනේ නැහැ හැබැයි. චිත්‍රයයි බිත්තියයි එකද? චිත්‍රයයි බිත්තියයි එක නෑ. හැබැයි අපිට හම්බෙන්නේ එකක් විදිහට. අපි ඒකට කැමති වෙනවා. චිත්‍රයට අපි කැමති වෙනවා. කැමති වෙනකොට බිත්තියට නිකම්ම කැමති වෙලා තියෙනවා. මෙන්න මේ වගේ මේ ස්කන්ධ ටිකට අපි කැමති වෙනවා. ස්කන්ධ ටිකකට කැමති වෙනකොට අපි කැමැත්ත උපදව ගන්න තව තැනක් තියෙනවා. ඒ තමයි තමන්ගේ පැත්තට තමන්ට කැමති කියන එක. අපිට ඒ ධර්මයන් ප්‍රකට වෙන තැන් දෙකක් තියෙනවා. දෙපැත්තකින් තමයි ප්‍රකට වෙන්නේ. එකක් බාහිර රූපේ තියෙනවා, අනිත් එක බාහිර රූපේ විඳින මම ඉන්නවා කියන තැනක තමයි අපිට ඒක ගොඩ නැගෙන්නේ. එතකොට මේ තැනක තියෙන ඇත්තටම ස්කන්ධ පංචකයක්නේ. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පංචකයක් තමයි තියෙන්නේ. අම්මා කියලා දැනගන්නකොට එතන තියෙනවා ස්කන්ධ හිත පැත්තෙන් ගත්තොත් 4යි රූප නිමිත්තත් එක්ක ගත්තාම 5යි ස්කන්ධ පංචකයක්. එතකොට එක වෙලාවකදී සිත් දෙකක් පවතිනවද? සිත් දෙකක් පවතින්නේ නැහැ. එතකොට මම කියලා ස්කන්ධයක් වෙනම හටගන්නේ නැහැනේ කොයි වෙලාවකවත් නේ. මම කියලා ස්කන්ධයක් වෙනම උපදින්නේ නැහැ. අපි අම්මව දැනගන්නවා, ගෙදර දැනගන්නවා, වාහනයක් කියලා දැනගන්නවා, ගහක් කොළක් කියලා දැනගන්නවා. අපි මේ විදිහට ඒ තැන පවතින දේවල් පිළිබඳව දැනගන්න එක තමයි කරන්නේ. අපිට අමුතුවෙන් මම කියලා එකක් වෙනම ඇත්තේ නැහැ. හැබැයි එහෙම නැති වුණාට අපිට මම කියන පුද්ගල භවයේ පැවැත්මක් පේනවා. ඇයි පුද්ගල භවයේ පැවැත්මක් පේන්නේ? මේ ස්කන්ධ ටිකේ නිමිත්තක් ඉතුරු වෙනකොට ඒක එළියේ තියනවා කියලා ඒක දැකපු මම කියන එක එතන ඇති වෙනවා. දැන් ඇහැට රූපයක් ගැටිලා මේ රූපේ පිළිබඳව දැනගෙන මේක මනසින් අපි උපුටලා අරගෙන ආපහු මනසින් හිතලා දැනගන්න තැනකදී අපි සංකල්පමය වශයෙන් ගෙනාපු දේ අවසාන වශයෙන් දැනගන්නවා. අම්මා හෝ ගහක් හෝ මේ විදිහට දැනගත්ත කියන්නකෝ. ඒ දැනගන්න තැනකදී අපිට තියෙනවා දැනගන්න මම වෙමි කියන හැඟීමක් තියෙනවා. ඒක දකින්න මම ඉන්නවා කියන හැඟීම. මේක ඊටාම සුළු ප්‍රමාණයක් විතරයි තියෙන. ඒක තිතක් වගේ දෙයක් මේක. ඊට පස්සේ ආපහු සද්දයක් ඇහෙනවා. සද්දය ඇහෙනකොට අපි ආයෙත් දැනගන්නවා සද්දේ බාහිර සද්දයක් ඇහුණා කියලා. ඒක ආපහු මනස බාහිරට නැඹුරු කරනවා. සද්දය ඇහෙන මම ඉන්නවා කියන හැඟීම එතන ඉතුරු වෙනවා. ඔන්න තවත් තිතක් එකතු වෙනවා. මේ විදිහට ස්පර්ශ ආයතන 6න් වේගින් ක්‍රියාත්මක වෙනකොට තිත් ගොඩාක් එකතු වෙනකොට මේ සම්පූර්ණ චිත්‍රයක් තිත් වලින් හදපු චිත්‍රයක් අපිට හම්බ වෙනවා. ඒ චිත්‍රය තමයි මම කියලා කියන්නේ. පුද්ගලයාගේ පැවැත්ම කියන එක. අන්න ඒක එතකොට තියෙන්නේ අර වෙමි කියන හැඟීම් මට්ටමක පමණක් නෙමෙයි. ඒක වෙමි කියන හැඟීම ඉක්මවා ගිහිල්ලා ඒක තියෙනවා දිට්ඨි මට්ටමකටපත් වෙනවා. ඒක වෙමි කියන හැඟීම ඉක්මවා ගිහිල්ලා ඒක දිට්ඨි මට්ටමකටපත් වෙනවා. අපි කියනවා සක්කාය දිට්ඨිය බවටපත් වෙනවා කියලා.
රූපේ දකින මොහොතකදී කෙනෙකුට තියෙන වෙමි කියන හැඟීම. වෙමි කියලා ස්පර්ශ ආයතන හය ගොඩාක් එකතු වෙනකොට අර වෙමි කියන ටිකේ එකතුවත් එක්ක හම්බෙන ප්‍රධාන චිත්‍රය මොකද්ද? මම නම් වූ පුද්ගලයෙක් ජීවත් වෙනවා කියන එක. එතකොට මම කියන පුද්ගලයා අපිට ජීවත් වීම හටගත්තේ මොනවා තුලද? ස්පර්ශ ආයතන හය නිමිති ටික මත. එහෙනම් මම විඳින ලෝකෙත් බාහිර තියනවා කියලා අනිත් පැත්තෙන් හම්බෙනවා. අන්න ඔය තියෙන ලෝකෙක ජීවත් වෙන මම ජීවත් වෙනවා කියන දිට්ඨි මට්ටමින් පරාමර්ශණය කරගත්ත දිට්ඨි මට්ටමින් උපාදානය කරගත්ත ලෝකෙක තමයි අපි ජීවත් වෙන්නේ. ඒකට තමයි පංච උපාදානස්කන්ධ ලෝකය කියලා කියන්නේ. එතකොට ඒබඳු ලෝකෙක ජීවත් වෙනකොට ඒ ලෝකේ කොයි වෙලාවකවත් යථාර්ථයේ බවට පත්ුනේ නැහැ. ඒ ලෝකේ කොයි වෙලාවකවත් යථාර්ථය උනේ නැහැ. ඒක හැම වෙලාවකදීම අර එක තිතක් විතරනේ යථාර්ථයනේ. ඒ වෙලාවට හටගත්තේ ස්කන්ධ ටිකක් විතරයි. එතකොට අර තිත් අනිත් ගොඩ එතන තියෙන්න පුළුවන්ද? එකක්වත් තියෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එහෙනම් අනිත් තිත් තියෙන ගොඩම මොකක් වෙලාද තියෙන්නේ? ඒ ඔක්කොම අපි මනසින් ඇති කරගත්ත සමුදායක්. අපේ වැරද්ද මත ඒව පවතිනවායයි ගත්ත සංඥාමය දෙයක් තමයි තියෙන. හැබැයි යථාර්ථය නම් එක මොහොතක එක තිතයි තියෙන්න පුළුවන්කම තියෙන. මේකේ ගොඩක් තියෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. මෙන්න මෙහෙම තැනක අපි තණ්හා වශයෙන් මේ රූපේ හැසිරෙනකොට තණ්හා වශයෙන් මෙතන ජීවත් වෙනකොට තමයි මෙන්න මේ ගතිය තමයි අපි දැන් ප්‍රහාණය කළ යුතු දේ බවට පත් වෙන්නේ. මොකද එතකොට එතන යෙදුන තණ්හාව අර ස්කන්ධ ටික මම කියලා අල්ලගන්නකම ස්කන්ධ ටික පුද්ගලයෙක් කියලා බාහිර දෙයක් කියලා අපිට හසු වෙන ගතිය තුල ස්කන්ධ ටිකට තණ්හා කරනවා කියන එක තමයි අපි නතර කරගන්න ඕනේ. අපි අර උදාහරණයක් කතා කරොත් බිත්තියේ ඇඳපු චිත්‍රයට කැමැත්තක් උපදින්න පුළුවන් කෙනෙකුට. බිත්තිය ඇඳපු චිත්‍රයට කැමැත්තක් උපදින්න පුළුවන්. එතකොට බිත්තිය ඇඳපු චිත්‍රයට කැමැත්තක් උපදිනවා වගේම ඒ චිත්‍රයට කැමැති වීම තුළ බිත්තියටත් කැමැත්ත කෙනෙකුගේ නිකම්ම හැම කෙනෙකුටම ඇති වෙලා තියෙනවා. කෙනෙකුට පුළුවන් බිත්තියේ චිත්‍රය තියනවා කියලා දැනගෙනම චිත්‍රයට කැමැති වෙන්න හොඳ නැහැ කියලා හිතාගෙන ඔකේ කැමැති නොවි ඉන්න ඕනේ කියන තැනක කෙනෙකුට අදහස් ඇති කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම තවත් කෙනෙකුට පුළුවන්කම තියෙනවා ඔන්න ඔය බිත්තිය සම්පූර්ණම නැති කරලා දාලා චිත්‍රෙත් නැති කරලා දාලා කැමැත්ත උපදව ගන්න තැනක් නැති කරන තැනටපත් කරන්න පුළුවන්කමක් තියෙනවා. අන්න ඕක තමයි කෙලෙස් දුරු කරන ක්‍රමවේද දෙක බවට පත් වෙන්නේ. කෙනෙකුට පුළුවන් මේ ලෝකේ පවතිනවා මම ඉන්නවා කියන හැඟීම තියෙනකොටම හිතේ උපදින කෙලෙස් සහගත සිතුවිලි භාවනාදී දේවල් තුළින් යටපත් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ දේවල් දුරු කිරීම සඳහා වෑයම් කරන්න පුළුවන්කම තියෙනවා. තවත් කෙනෙකුට අර යම් තැනක තණ්හාව ඉපදුනේ විත්‍යයි චිත්‍රයි දෙකම නැති කරා වගේ වැරදි තැනක නම් ඒ දෙකම දුරු කරලා දාලා තණ්හාව උපදින්නට විෂයක් නැති කරන්නට තැනක් භූමියක් නැති කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනකොට මේ ක්‍රමවේද දෙකම දේශනා කරනවා. හැබැයි ක්‍රමවේද දෙකම දේශනා කළාට අන්තිමේටම එන්න ඕන තැන තමයි විත්‍යයි චිත්‍රය දෙකම නැති වෙන තැනට. කෙනෙකුට පුළුවන් ඕකට තියෙන ආශාව නැති කරලා කඩන්න පුළුවන් කමක් තියෙනවා. කෙනෙකුට කෙලින්ම කඩන ගමන්ම ආශාව නැති කරගන්න පුළුවන් කමක් තියෙනවා. විත්‍ය කඩන ගමන්ම ආශාව නැති කරගන්නත් පුළුවන්. හැබැයි ඒ වගේම තවත් කෙනෙකුට ඉස්සෙල්ලා ආශාව නැති කරගෙන පස්සේ විත්‍ය කඩලා දාන්න පුළුවන් කමක් තියෙනවා. ওই ක්‍රමවේද දෙකම තියෙනවා. ඒකට අපි කියනවා සමතය සහ විපස්සනාව කියලා. සමතේ පැත්තෙන් කරන්නේ මොකද්ද? මේකට තියෙන ආශාව ඉස්සෙල්ලා නැති කරගෙන පස්සේ විත්‍ය කඩලා දාන එක. විපස්සනාව කියලා කියන්නේ මොකද්ද? මේක කඩන ගමන්ම මේකට තියෙන ආශාව නැති කරගන්න එක. එතකොට කොහොම ගියත් අන්තිමේටම අපි එන්න ඕනේ තැන මොකද්ද? මේක කඩා ඉවත් කිරීම කියන තැන. මොකද මේකේ පැවැත්මක් පෙනුනොත් අනිවාර්යයෙන්ම තණ්හාව කියන එක හිස් වෙන්නේ නැහැ. මේක තියනවා නම් බිත්තිය තියනවා නම් චිත්‍රය පේනවා කියන එක හිස් වෙන්නේ නැහැ. දැන් තණ්හා නොකල හිටියත් පස්සේ තණ්හාවේ දෙන්න පුළුවන් තව මට්ටමකින්. අන්න ඒ නිසා තමයි මේකේ බිත්තිය නැති කරන්න ඕනේ අපි. අපි වෑයම් කරන්නේ මොකකටද? මේ බිත්තිය නැති කරන්න. මොකද්ද බිත්තිය කියලා කිව්වේ? මේක ගොඩනගපු මේ ස්කන්ධ ටික නැති කරන්න ඕනේ. ස්කන්ධ ටික තිබුණොත් අනිවාර්යයෙන්ම අපිට මෙතන තණ්හාව උපදිනවම තමයි. ඒ නිසා ස්කන්ධ ටික නැති කරන්න ඕනේ.
ඒ හින්දා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චක්කුම් භික්කවේ පහතබ්බ. මහන්නේ ඇස ප්‍රහාණය කළ යුතුයි. රූප ප්‍රහාණය කළ යුතුයි. චක්කු විඥානය ප්‍රහාණය කළ යුතුයි. මේ දුරු කළා දාන්න. ඇහැ දුරු කළා දාන්න. රූපය දුරු කළා දාන්න. චක්කු විඥානය මේ දේවල් දුරු කළා දාන්න. මේ දුරු කළා දාන්න කියලා කියන්නේ මොකද්ද? අපිට බෑනේ ඇහැ දුරු කරන්න කියන එකනේ. භෞතිකව ගත්තත් ඒක පුළුවන් කමක් නැහැ. අපිට ඇහැ දුරු කරනවා කියන එක කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ වගේම ඉන්ද්‍රිය භාවනා සූත්‍රය අරගෙන බලන්නකො. ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී උත්තර මානවක පාරාසරී බ්‍රාහ්මණයාගේ ශිෂ්‍ය උත්තර මානවකෙන් අහනවන බුදුරජාණන් වහන්සේ කොහොමද ඉන්ද්‍රිය භාවනාව ගැන ඔබේ ශාස්ත්‍රඥ වහන්සේ කියන්නේ කියලා. එතකොට මොකද්ද උත්තර මානවකයා කියන්නේ? එයා කියනවා අපේ ශාස්ත්‍රඥ වහන්සේ නැතිනම් එයාගේ ගුරුවරයා එයාට උගන්වනවා ඇහෙන් රූප බලන්න එපා. රූප බැලුවොත් ඒක වැරදි. ඒක අපි කෙලෙස් සහිත භවකට යන නිසා රූප බලන්න එපා. කනෙන් ශබ්ද අහන්න එපා. ඒ විදිහට තමයි ඉන්ද්‍රිය භාවනාව ගැන පාරාසරී බ්‍රාහ්මණ උගන්වන්නේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙනම් උත්තර මේ ඔය කියන විදිහට අන්ධයත් හොඳ ඉන්ද්‍රිය භාවිත පුද්ගලයෙක්. උපතින්ම අන්ධ කෙනෙක් එයත් ඉන්ද්‍රිය භාවිත පුද්ගලයෙක්. එයා රූප දකින්නේ නැහැ. උපතින්ම බිහිරි කෙනෙක් එයත් හොඳ ඉන්ද්‍රිය භාවිත කෙනෙක්. මොකද එයාට සද්ද ඇහෙන්නේ නැහැනේ. ඔය කියන විදිහට ස්පර්ශ ආයතන ටික වැඩ කරන්නේ නැතුව ගියොත් ඉන්ද්‍රිය භාවිත පුද්ගලයෙක් නේද කියලා අහනවා. එතකොට අරට කියන්නට දෙයක් නැතුව උත්තර මානවක බොහොම මේ කනස්සල්ලෙන් ඉන්නවා. එතකොට මෙතන අපිට තේරුම් ගන්න තියෙන දේ මේ ශාසනය කතා කරන්නේ මේ රූප දකින්න නැතුව ඉන්න කියන දේ නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙනම් ඇහැ ප්‍රහාණය කරන්න. රූපේ ප්‍රහාණය කරන්න. චක්කු විඥානේ ප්‍රහාණය කරන්න. එතකොට ඉන්ද්‍රිය භාවනාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රූප බලන්න එපා කියන එක නෙමෙයි මේ කියන්නේ කියලා. සද්ද අහන්න එපා කියන එක නෙමෙයි මේ කියන්නේ කියන එක ඉන්ද්‍රිය භාවනාවේදී කියනවා. එහෙනම් මොකද්ද මේ ඇහැ ප්‍රහාණය කරන්න, රූපේ ප්‍රහාණය කරන්න, චක්කු විඥානය ප්‍රහාණය කරන්න කියලා කියන මේ කතාවේ තේරුම මොකක්ද? මේ කියන්නේ පින්නතුනේ ඇස ප්‍රහාණය කරන්න, රූපේ ප්‍රහාණය කරන්න, චක්කු විඥානය ප්‍රහාණය කරන්න කියලා කියන්නේ මොකක්ද? අපිට මනසට නැවත ඇසපැත්ත ඇසුරු කරන්න ගතියක් තියෙනවා නම් ඒ ගතිය නැති කරන්න කියන එක. රූපේ ඇසුරු කරන ගතියක් තියෙනවා නම් ඒ ගතිය නැති කරන්න කියන එක. විඥානය ඇසුරු කරන ගතියක් තියෙනවා නම් ඒ ගතිය නැති කරන්න කියන එක තමයි මෙතනදී මේ දේශනා කරන්නේ. මේක හරිම සියුම්. ඔයගොල්ලෝ බොහෝම ඊටාම නුවණින් මේක ස්පර්ශ කරන්න, ඊටාම ඕනකමින් මේ කාරණාව දකින්න. මේක දුරු කරන්න කියලා කියන්නේ මොකද්ද? හිතින්, මනසින් මේ දේවල් ඇසුරු කරගන්න තියෙන මේ ගතිය දුරු කරන්න කියන එක. අපි මුලින්ම කිව්වා උදාහරණයකට මේ කතාව මෙතෙන්ට අපි එකතු කරගත්තොත් අපි කියවනේ රූපයක් දැක්කා කියන ගතියට යන්නේ හිත ඕනේ කියලානේ. එතකොට යම් තැනක යමක් හිත ඇසුරු කළොත් තමයි ඒක දැක්කා කියන ගණයට යන්නේ. එතකොට දැකපු දේ තියනවා කියන ගණයට යන්නේ මොකක් ඇසුරු කළොත්? ආපහු පස්සේ සිතකින් අර දැක්කලා නිරුද්ධ වෙච්ච දේවල් අරමුණු කළොත් නෙමෙයිද දැකපු දේවල් තියනවා කියන ගණයට යන්නේ. දැන් දකින්න මොහොතේදී වර්තමාන මොහොතේදී අපි තේරුම් ගන්න ඉතාලම පැහැදිලිව තුන්දෙනෙක් එකතු වෙන්න ඕනේ. හැට කොච්චර රූපාවක් අපිට දැනගන්න පුළුවන් කමක් නැහැ. එතන සිතක් උපදින්න නැත්තම් කියලානේ. එතකොට ඒ හිත ඉපදුනහම තමයි අපි එතන දැනගන්නවා කියන ගණයට යන්නේ. එතකොට දැන් ඒ ටික ඔක්කොම හටගෙන නිරුද්ධ වෙලා යනවා. එහෙනම් දැන් අපිට දැකපු දේ ගැන දැනගන්න පුළුවන්කම තියෙන මොකක් ඇසුරු කළොත්? ආපහු සිතකින් අර නිරුද්ධ වෙච්ච දේ අරමුණු කළොත් නේ අරමුණු ඒක දැනගන්න පුළුවන්කම තියෙන්නේ. දැන් ඔයගොල්ලෝ ගෙවල් වල ඉඳලා මෙතනට උදේ ආව හැම කෙනෙක්ම දැන් ගෙදර කියලා මතක් කරත් එහෙම ඔයගොල්ලෝ ගෙදර සිහි කරගන්නවා. ඒතකොට ගෙදර සිහි කරගන්නේ හිතක් උපද්දනවා දැන් අර දැකපු රූප නිමිත්ත පිළිබඳවනේ. තමන් ඇසුරු කරපු රූප නිමිති පිළිබඳව සිතක් උපද්දනවා gedara කියලා. එතකොට දැන් මොකද්ද මේ සිද්ධ වුනේ? දැන් අර සිත උපද්දපු නිසා ඒ හිතෙන් මොකද්ද ඇසුරු කරගත්තේ? අර රූප නිමිත්ත ඇසුරු කරගත්තා. ඒ හිතෙන් තමන්ගේ ආධ්‍යාත්මික ඇහි මට්ටම ඇසුරු කරගත්තා. ඒ හිතෙන් තමන් දැනගත්ත දේ ඇසුරු කරගත්තා. ඇසුරු කරගත්ත නිසා තමයි ඔයගොල්ලන්ට දැකපු gedara දැන් සිහි කරන්න පුළුවන්කම තිබුණේ. දැන් එතකොට මේ හිත ඇසුරු කරන්නේ නැත්තම් ඇහැ ඇසුරු කරන්නේ නැත්තම් රූපය ඇසුරු කරන්නේ නැත්තම් විඥානය ඇසුරු කරන්නේ නැත්තම් ඔයගොල්ලන්ට එහෙම දේවල් තියනවද? එහෙම දේවල් තියෙන්න පුළුවන් කමක් නැත්තේ.
එතකොට අන්න ඒ නිසා තමයි කිව්වේ මේ විඥාණයට ඒ දේවල් ඇසුරු වෙන්න දෙන්න එපා. ඒ දේවල් ප්‍රහාණය කරන්න කියලා. එතකොට මේ ප්‍රහාණය කරනවා කියන එකෙන් කියන්නේ උපදවන්න නැතුව යන එක නෙමෙයි. මොකද්ද කියන්නේ? ආපහු ඒ දේවල් ඇසුරු කරන බවට පෙන්වා දෙන්න එපා. ඇයි පෙන්වා දෙන්න එපා කියන්නේ? ඒ දේවල් නිරුද්ධයි. ඇහැට යම් රූපයක් ආවනම් ඒ රූපය ඉතුරු නැතුව නැති වෙලා යන දෙයක් නේ. දැන් යම් රූපයක් ඇහැට ආවනම් ඇහැට ආපු රූපේ ඉතුරු නැතුව නිරෝධයටපත් වෙච්ච දෙයක් නේ. එතකොට දැන් අරමුණු කරන්නේ ඔයගොල්ලෝ නිරුද්ධ වෙච්ච දේ පිළිබඳව නොදන්න කම නිසානේ. බාහිර ඇසුරු කරන්නේ නිරුද්ධ වෙච්ච දේ පිළිබඳව නොදන්න නිසා තමයි එහි පවතිනවා කියලා ඒක නැවත ඇසුරු කරන්නේ. දැන් නිරෝධය පෙන්වලා දුන්නොත් ඒක නැති වුණා කියන දේ පෙන්වලා දුන්නොත් ඔයගොල්ලන්ට හිතෙන්නේ නැහැ ඒ දේ තියනවා කියලා. එතකොට ඔයගොල්ලන්ට දැකපු ලෝකෙ හිස් වෙනවනේ හැම නිමිත්තකම ඔය නිවන යෙදුනොත් එහෙම. අර කණ්ණාඩිය කතාව අහලා තියෙනා නේද හැමෝම? කණ්ණාඩියට රිලෙවෙක් තිබුණාම එයාට පේනවා මොකද්ද? එයාගේ ඡායාව ඇතුලේ පේනවා. ඡායාව පේන තැනක එයා හිතනවා කෙනෙක් ඇතුලේ ඉන්නවා කියලා. ඒ නිසා එයා ඒකත් එක්ක බලන්න පුළුවන් ආය ගොරෝගෙන පනින්න පුළුවන්. එතකොට මම ඔක කියන්නේ අපේ සේනාසනේ ඔක දැන් අවුරුදු සෑහෙන ගානක ඉඳලා ඔය විදුරු තියෙන තැන් වලට ආවහම රිලව් ඒ කටයුත්ත කරන වතුර ටික. එතකොට ඒගොල්ලෝ සෑහෙන කාලයක් තිස්සේ තාමත් ඒක කරනවා. ඒගොල්ලන්ට නතර කරන්න කිසිම හේතුවක් නැහැ. ඇයි හේතුවක් නැත්තේ? ඒගොල්ලෝ කණ්ණාඩි ළඟට එන්නේ ඉන්න කෙනා දකින්න. ඒගොල්ලෝ කණ්ණාඩි දිහා බලාගෙන හිතන්නේ තව කෙනෙක් ඉන්නවා කියලා. එතනින් යන්නේ තව කෙනෙක් ඉන්නකොට මම මෙතනින් යනවා කියලා. ඉතින් ඔය විතරක් නෙමෙයි තව අවුරුදු 15ක් 30ක් ගියත් ඒගොල්ලෝ උත්සාහවත් වෙන්නේ ඔය දෙයටම තමයි. මොකද ඒගොල්ලෝගේ හැඟීම ඇතුලේ තව කෙනෙක් ඉන්නවා කියන තැන පිහිටලා තියෙනවා. හැබැයි අපේ මට්ටමේදී අපිට වැරදිලාවත් හිතෙන්නේ නැහැනේ. කණ්ණාඩියක් ඇතුලේ කෙනෙක් ඉන්නවා කියලානේ. මොන බල්ලා ආවහම උදේ කණ්ණාඩිය ඇතුලේ එහෙ ඉන්නවද දන්නේ නැහැ කියලා අපිට වැරදිලාවත් හිතෙන්නේ නැහැ. ඒ වැරදිලාවත් හිතෙන්නේ නැත්තේ. අපේ මට්ටමින් සම්පූර්ණ නුවණක් ඇදිලා තියෙනවා. අපි එතෙන්ට යනකොට ප්‍රතිබිම්බය පේනවා අපිට. අපි අයින් වෙනකොට ඒක අයින් වෙනවා කියලා. ඒ කියලා අපි කණ්ණාඩිය ළඟට යන්නේ නැතුව ඉන්නවද? දැන් කණ්ණාඩිය ළඟට යනවා. යනකොටත් අපි දන්නවා යන නිසා තමයි මේක පේන්නේ කියලා. ඒ හින්දා අපිට ඇතුලේ ඉන්න කෙනා පිළිබඳව අමනාප මනාප සිතුවිලි වෙනම උපද්ද ගන්න යන්නේ නැහැ. අන්න ඕක තමයි යථාර්ථය කියන එක. අපි අපේ මට්ටමේදී අපි ඉන්නේ අර වඳුරගේ මානසික මට්ටමේ. අපි අපේ මට්ටමේදී ඉන්නේ අපි වඳුරගේ මානසික මට්ටමේ. ස්පර්ශ ආයතන ටික පරිහරණය කරනකොට අපිට හැම වෙලාවකදීම අර නිරුද්ධ වුණ නිමිත්ත පිළිබඳව අවබෝධයක් නැති නිසා අපිට මේ නිමිත්ත පිළිබඳව අපි හිතනවා බාහිර ලෝකයේ තුල එබඳු වූ නිමිත්තක් තියෙනවා. එහෙම දෙයක් පවතිනවා කියලා. ඒ නිමිත්ත හැම වෙලාවකදීම තියෙනවා. වඳුරා හිතුවනේ ඇතුළ කෙනෙක් ඉන්නවා කියලා. ඒ වගේ අපි හැම වෙලාවකදීම රූප දැක්කට පස්සේ දැකපු රූප නිමිත්ත එළියේ තියෙනවා කියලා කල්පනා කරනකම තියෙනවා. ඉතින් ඒකෙන් දැන් ඉවත් වෙලා ඇවිල්ලා දැන් ඔයගොල්ලෝ ගෙදර ගැන හිතනකොටම හිතන්නේ එහි තියෙන ගෙදර මතක් කරගන්නවා කියලා. කොච්චර සියුම් මේක ජීවිතේට ඇවිල්ලා තියෙනවද? වඳුරා කණ්ණාඩිය ඇතුලේ එහි ඉන්නවා කියලා හිතනවා වගේ අයින් වෙලා ගියා. අපිට එහි ගෙදර තියනවා කියන තැන තමයි තාමත් අපේ අදහස තියෙන්නේ. එතකොට ඇත්තටම තියෙන ගෙදර ගැන ඔයගොල්ලන්ට හිතන්න පුළුවන් කමක් නැත්තේ නෑ කවදාවත්. ඇයි? එහෙනම් දැන් ඔයගොල්ලන්ට කියන්න පුළුවන් වෙන්න ඕනේ ගේ ළඟ මොකද්ද වෙන්නේ කියලා. එහෙම කියන්න පුළුවන් කමක් නැත්තේ නෑ. දැන් කියන්නේ මොකක් ගැනද අපි? අපි කියන්නේ දැකපු නිරුද්ධ වුණ රූප නිමිත්ත තමයි විඥානයේ මනසින් ඇසුරු කරන්නේ. ඇසුරු කරලා තමයි ඒක එළියේ තියනවා කියලා අපි කල්පනා කරන්නේ. එතකොට අපි යන්නේ එහෙ තියෙන gedara බලන්න. යනකොට අලුතෙන් වර්ණ රූපයක් ඇහැට ගැටෙනකොට අපි හිතනවා කලින් තිබුණු gedara තමයි ආයේ තියෙන්නේ කියලා. හදිස්සියේ හරි ඔය එන වර්ණ සටහන ගැලපුණේ නැති වුණොත් මොකද කරන්න මෙහි තියෙන සංකල්පෙට? ඔයගොල්ලන්ට gedara කැඩුන නිසා එන දුක විඳින්න පුළුවන්කම තියෙනවා. කලින් නිමිත්තට කොච්චරකට ඇලුම් කරාද ඒ නිමිත්තට ඇලුම් කරපු තරමට ඔයගොල්ලන්ට දැන් ඒක නැති වුණා කියන එකත් එක්ක දුක් විඳින්න පුළුවන්කමක් තියෙයි. හැබැයි කොයි වෙලාවකවත් ওই බාහිර රූපය ඔයගොල්ලන්ට දුක ගෙනාවේ නැහැ. ඔයගොල්ලන්ට කොයි වෙලාවකවත් බාහිර රූපේ දුක ගෙනාවේ නැහැ. සංකල්පමය වශයෙන් තමයි ඔයගොල්ලෝ මේ දුක සංසන්දනය කරලා මනස තුල උපද්ද ගන්න දෙයක් ඒ දුක හැම වෙලාවකදී. එතකොට අපිට එතනදී කෙනෙක් මේ
ඇහැ නිරුද්ධයි කියන තැනක නුවණක් තියෙනවා නම් ඒ කියන්නේ දැන් දැකපු රූප නිමිත්ත නිරුද්ධ වූ බවට ඕගොල්ලන්ට දැනීමක් තියෙනවා නම් අවබෝධයක් තියෙනවා නම් ප්‍රඥාවක් තියෙනවා නම් එතන ඕගොල්ලන්ට දුකක් උපදවන්න පුළුවන් හේතු තියනවද? දුකක් උපදවන්න පුළුවන් හේතු එතන නැත්තේ නැහැ. ඇයි දුකක් උපදවන්න පුළුවන් හේතු නැත්තේ? ඒ ධර්මය නිරුද්ධ වූ බවට හැම කෙනෙකුටම Nirodhe පිළිබඳව නුවණක් තියෙනවා. අන්න ඒකට කියන ඇහැ ප්‍රහාණය කළා කියලා. මොන ඇහැද ප්‍රහාණය කළේ? බාහිර ඇති බවට ඇසුරු කරන ඇහැ දැන් යාට ප්‍රහීනයි. ප්‍රහීන උනේ නුවණින්. ඇහැ පේන්නේ නැතුව ගිහිල්ලා නෙමෙයි දැන් මේ වෙලා තියෙන්නේ. මොකද්ද වෙලා තියෙන්නේ? ඒක දැක්කට පස්සේ ඒක ඉතුරු නැතුව නැති වුණ බවට නුවණින් දකින නිසා තමයි ප්‍රහාණ වුණා කියලා කියන්නේ. ආයෙත් පේනවා. පේනකොට එයා ආයෙත් දන්නවා ඊට පස්සේ අසුරු කරනකොට හටගත්තු ධර්මයේ ඉතුරු නැතුව නැති වුණා කියන එක. එතකොට අර විඥාණයෙන් අසුරු කරන්න දෙයක් නැහැ. හරියට අපිට කණ්ණාඩිය ඇතුලේ තියනවා කියලා දෙයක් නැහැ වගේ අපිට හිතට පේන්නේ නැහැ ඇහැ පැත්තෙන් රූපේ පැත්තෙන් හිත පැත්තෙන් දෙයක් බාහිර පවතිනවා කියලා. අන්න එතකොට විඥාණයට තියෙන නිමිති ටික මනසෙන් ඇසුරු කරන්න තියෙන නිමිති ටික සම්පූර්ණම හිස් වූවක් කොට අපිට දකින්න පුළුවන්කම තියෙනවා. මේක ශුන්‍යෝ ගාම කියලා කියන්නේ හිස් ගෙවල් ටිකක්. මේක ඇතුලේ මොනවත් නැත්තේ නෑ මේක හිස් ගෙවල් ටිකක්. ඇයි හිස් කියලා කියන්නේ? හටගත්ත තමන්ගේ වැඩේ කළා මේ ටික නිරුද්ධ වුණා. හැබැයි මේවා පුරවගන්නේ මොකෙන්ද? කර්ම මනෝවිඤ්ඤාණ මට්ටමේ නිමිති ඉතුරු කරලා තමයි මේව පැත්තට ආපහු නැවත එන්නේ. ස්පර්ශ ආයතන හයේ අත්දැකීම හැම වෙලාවකදීම හිස් වූ දෙයක් විදිහටමයි තිබෙන්නේ. ස්පර්ශ ආයතන හයේ අත්දැකීම තිබුණේ නැහැ. අම්මා තාත්තා ගෙවල් දොරවල් යාන වාහන මේ දේවල් තිබ්බේ නැහැ. දැනගන්න පැත්තේ ඕගොල්ලන්ට දැනගන්න පුළුවන්. දකින්න පැත්තේ දකින්න පුළුවන්. ඕක සීමා දෙකක් නේ. දකින්නවා කියන දේ සහ දැනගන්නවා කියන එක සීමා දෙකක්. මේ කියන්නේ ඕගොල්ලෝට මොකක්වත් දැනගන්න බැරි වෙලා කියන එක නෙමෙයි. මෙතන ප්‍රශ්නේ තිබුණේ දැනගන්න එකේ නෙමෙයිනේ. රූපේ දකින්නත් පුළුවන්, රූපේ පිළිබඳව දැනගන්නත් පුළුවන්. එතකොට දැනගන්නේ රූපය කියලා හිතුවට අපි ඇත්තටම දැනගන්නේ මොකද්ද? තමන්ගේ හිත පැත්තෙන්ම අරමුණු කරපු දේ විතරයි දැනගන්න පුළුවන්කම තියෙන්නේ. දකින්න පුළුවන්කම තියෙන ඇහැට ගැටුණු දේ විතරයි. එතකොට මේ දෙක දෙකක්නේ. ওই දෙක දෙකක් විනොත් අපිට කවදාවත් දැනගන්න දේ දකින්න බෑ. දකින්න දේ දැනගන්න පුළුවන් කමක් නැහැ. එහෙම වුණොත් ඔයගොල්ලන්ට කවදාවත් ලෝකයේ තුල ඇලෙන්න සහ ගැටෙන්න දේවල් හම්බ වෙන්නේ නැහැ. දැනගන්න පැත්ත දැනගන්න දේ හැටියට හම්බ වෙනවා. දකින්න දේ දකින්න පැත්ත හැටියට හම්බ වෙනකොට ඔයගොල්ලන්ට රූපේ වටිනවා කියලා කියන මෝඩකම ඒක ඇතුලේ අයින් වෙලා ගිහිල්ලා තියෙනවා. එතකොට රූපේ නැති වෙනකොට ඔයගොල්ලන්ට දුක එනවා කියන මෝඩකමත් එතනදී අයින් වෙලා ගිහිල්ලා තියෙනවා. එතකොට මෙන්න මේ දෙක දෙපැත්තට කරලා නුවණින් තේරුම් ගන්න එක තමයි අපි සිද්ධ කරන්නේ. මේ දෙක දෙපැත්තට කරලා නුවණින් දකින්න එක. ඒ දකින්නකොට මොකද්ද වෙන්නේ? අර උපාදානස්කන්ධ ලෝකය නැතිනම් අර තණ්හාව කියන දේ දැන් පවත්ව ගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. කියන්නේ මේ කර්ම නිමිත්ත අපිට නැවත ආසේවනය කරගෙන දැන් පවත්වගෙන යන්න බෑ. ඒක පවත්වගෙන යන්න ඇහැ රූප චක්කු විඥාන කියන ධර්මයන්ගේ පැත්තෙන් හම්බ වෙන්නේ නැහැ. අන්න ඒකට කිව්වා බිත්තිය කඩලා දානවා කියලා. බිත්තිය කඩලා දානවා කියලා කිව්වේ බිත්තිය නැත්නම් මේ චිත්‍රයට පවතින්න පුළුවන් කමක් නැහැ කියලා කිව්වේ. දැන් දැනගන්න දේ සජීවීකරණයට ලක් වෙන්නේ ඒක බාහිර තියනවා කියලා හිතන එකත් එක්ක. අපි මනසින් දැනගන්න දේ බාහිර තියනවා කියලා දැනගන්නේ මේ දෙක එකතු කරලා ගැට ගන්න එකත් එක්ක. හැබැයි අපිට දැන් දකින්න දේ දැකීම මාත්‍රයකින් නිරුද්ධ වෙනවා කියන නුවණක් තිබුණොත් දැනගන්න දේ දැනගැනීම මාත්‍රයෙන් නිරුද්ධයි කියන නුවණක් තිබුණොත් මේ දෙක එකතු කරන මෝඩකමට ඉඩක් ඇත්තේ නැහැ. එහෙනම් Taman දැනගන්න දේ දකින්නවා කියන තැනකට යන්න හේතු නැහැ. අපි දැනගන්න දේ දකින්නවා කියන තැනට යන්නෙම නිමිති ඉතුරුනොත් විතරයි. දැනගන්න දේ දැනගන්න පැත්තෙන් නිරුද්ධයි කියන නුවණක් දකපු දේ දකීම් මාත්‍රයෙන් පස්සේ ඉවර වෙනවා කියන තැනට නුවණකුත් අපිට ජීවිතේ එළඹ සිටියොත් කොයි වෙලාවකවත් ස්පර්ශ ආයතන හය ලෝකයක් නිර්මාණය වෙනවා කියන එක වෙන්නේ නෑ. ඒකට කියනවා ලෝක නිරෝධය සාක්ෂාත් කරලා කියලා. ලෝකේ නැති වෙනවා. ඇයි ලෝකේ නැති වෙනවා කියන්නේ? ඔබ හැසිරෙන්නේ ලෝකේ හැසිරෙනවා කියලා. ලෝකේ තියනවා කියලා දැකපු අහපු විඳපු අරමුණු වල. ඒ හැරෙනකොට වෙන ලෝකයක් ඔබට තියෙන්න පුළුවන් කමක් නැත්තේ. නෑ දැකපු අහපු විඳපු අරමුණු වල ඉතුරු කරපු නිමිති වල තමයි හැසිරෙන්නේ. ඒ නිමිති එකක්වත් ආයෙ උපදින්න පුළුවන් නිමිති එහෙම
නෙමෙයි එකපාරක් ඇහැට ආපු රූපය ආයෙන්නේ නැහැ. එකපාරක් කනට ආපු ශබ්දය ආයෙන්නෙත් නැහැ. ගඳ සුවඳ රස ස්පර්ශෙන්නෙත් නැහැ. ඒ දේවල් එතනම නැති වෙලා ගියා. හැබැයි ආපහු ඇති බවට අපිට හම්බ වෙන්නේ මේ දේවල් එළියේ තියනවා කියලා ගත්ත සංඥාමය මට්ටමේ. එහෙනම් අපි ලෝකය කියලා ඇසුරු කරන්නේ ඇත්තටම මොකද්ද? සංඥාමය මට්ටමේ ලෝකයක් මිසක යථාර්ථ වුණ ලෝකයක් නෙමෙයි. අපිට නෑ බෑ කවදාවත් යන්නේන පුද්ගලව ඇස් දෙකෙන් දකින්න. අපිට බෑ කොයි වෙලාවකවත් මේ හෙළවෙන වස්තුන් දකින්න. අපිට බෑ කොයි වෙලාවකවත් වටිනකම් නොවටිනකම් තියෙන වස්තුන් දකින්නනේ. අපි මෙහෙම අතක් උස්සනකොට කොයි වෙලාවකවත් අතක් උස්සන ඇස් දෙකට දකින්න පුළුවන්ද? අතක් උස්සන ඇස් දෙකට දකින්න බෑ. එහෙනම් මෙතන මේ මොකද්ද පේන්නේ කියලානේ. ඇහැට පේන්නේ මොකද්ද? ඇහැට පේන්නේ එක වෙලාවක එක වර්ණ සටහනක්නේ. වර්ණ සටහනේ අත උස්සනවා කියන එකක් තියනවාද? දැන් හිතන්නකෝ මේ අවස්ථාව අපි ඡායාරූප 100කට නගනවා කියන්නකෝ. මේ අවස්ථාව ඡායාරූප 100කට නගනවා. එතකොට ওই ඡායාරූප 100 අරගෙන අපි කියනවා මේක කොයි අවස්ථාවේද අත උස්සන ෆොටෝ එක පෙන්වන්න කියලා. කොයි අවස්ථාවේද අත උස්සන ෆොටෝ එක තියෙන්නේ. එතකොට එකක් පෙන්වන්න ගියොත් අපිට පෙන්වන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එතකොට අපි මේ අත උස්සන ක්‍රියාව දකින්නේ අර එකකට එකක් සාපේක්ෂ කරගෙනන්නේ. මේ මෙතන තිබ්බත් මෙතන තිබ්බත් මෙතන කියන එකත් එක්කනේ අත උස්සන එක තියෙන්නේ. එක මොහොතක ඇහැට පෙනුණු රූපය නෙමෙයිනේ දෙවෙනි පාර පේන්නේ. එතකොට නිරුද්ධ වුණා නම් රූපය නිරුද්ධයි කියන නුවණ තිබුණා නම් එතන තිබුණ අතක් පේන්න පුළුවන් දෙක තැනක තිබ්බ අතක්. බෑ. එහෙනම් ඒ අත උඩට එන්න පුළුවන්ද? බෑ. එහෙනම් අපිට අත ඉස්සීමක් පේන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒක නිසා තමයි යන බවක් නැති වෙනවා යන්න කියන්නේ. ධර්මයේ පිළිබඳව තේරුම් ගන්න කෙනාට පුද්ගලයෙක් ඇවිදිනවා කියන දේ එයාට නැති වෙනවා. මේකේ බය වෙන්න එපා. මේ කියන්නේ සම්මුති ලෝකයේ නැති වෙනවා කියන එකෙන් එයාට මේ සම්මුති නුවණ නැති වෙනවා කියන එක නෙමෙයි. ඒ තැනක පරමාර්ථ ධර්මයන් පිළිබඳව එයාට අවබෝධයක් තියෙනවා. මේ හැම වෙලාවකදීම දකින්න රූපේ ඒ තරම් සියුම් මට්ටමකින් නිරුද්ධ වෙනවා කියන එක ගැන නුවණක් තියෙන. ඒ නිසා එයා දකින්නේ නැහැ කොයි වෙලාවකවත් එළියේ ඉන්න යන්නේන මිනිස්සු පේනවා කියන තැනක. ඇත්තටම ඇහැට වෙන්නේ මොකද්ද? මොහොතින් මොහොත හටගෙන නිරුද්ධ වෙන එකනේ. අපි කලින්ම තේරුම් ගත්තානේ තුන් දෙනා එකතු වෙච්ච තැන තමයි මේක හටගත්තේ. ඒ තුන ඒ වෙලාවෙදිම නැති වෙන ආයයක තියෙන්න පුළුවන් කමක් නැහැ කියලා. එහෙනම් ආය උපදින්නේ අලුතෙන් ටිකක්. ඒ කලින් එක නෙමෙයි. අලුතෙන්ම ටිකක්. තුන්වෙනි අවස්ථාවේ උපදින්නේ අලුතෙන්ම ටිකක්. ඔය හටගන්න ස්කන්ධ ටිකෙන් අපිට කොයි වෙලාවකවත් පෙන්වන්න බෑ අත උස්සපු කම කොයි ස්කන්ධෙද තිබ්බේ කියලා. ඔය හේතු තුනක සකස් වීම කියන එකේදී තුනේ ගොඩවල් ටිකක් අපි ගහගෙන ගියොත් ඕකේ අවසාන ප්‍රතිඵලය අත උස්සනවා කියලා අපි ගත්තට ඔය එක තුනකවත් පෙන්වන්න බෑ අත උස්සනවා කියන ක්‍රියාවක් නේ. ඒ එකක තිබුණේ එක ෆොටෝ එකක් තමයි තිබුණේ එක තැනක තිබුණේ. එතකොට ඒ ෆොටෝ එකක එකකවත් තිබෙන්නේ අත උස්සනවා කියන බව. ඒ නිසා තමයි කිව්වේ අත උස්සනවා කියන එක ඇහැට දකින්න බෑ කියලා. අත උස්සනවා කියන එක කොහෙටද දකින්න පුළුවන්කම තියෙන්නේ? හිතට පුළුවන් එක දකින්න. හිතෙන් දැනගන්නවා අපි ඒක. හිතෙන් දැනගන්නේ මොකක් නිසාද? අතීත රූප නිමිත්තත් එක්ක සංසන්දනය කරලා අතීස්වා කියන එක පිළිබඳව දැනගන්නවා. පේනවද හිත කොච්චර වේගවත්ව මේ රූපය ඇත්ත කියලා රූපේ දැඩිව අල්ලගෙන තියනවාද කියන එක. ඒක තමයි පුද්ගල සංඥාව. අපිට වැඩිපුර බැසගන්න පුද්ගල සංඥාව ඒ නිසා. පුද්ගලයෙක් යනවා එනවා, පුද්ගලයෙක් අතපය උස්සනවා, පුද්ගලයෝ කතා කරනවා. මේක දැඩි ලෙස පිහිටා සිටින්නේ අන්න ඔය ගතියත් එක්ක. හිත වඩනකොට, හිත ටික සියුම් කරනකොට අපිට තේරෙනවා මේක මේ විදිහට පුද්ගල සංඥාවකින් අසුරු කරන්න බැරි මොහොතින් මොහොත හටගෙන නිරුද්ධ වෙන ධර්මයක්. මේ එක සකස්මකවත් මට පුද්ගලයෙක් පනවන්න බෑ නේද කියන නුවණ ටික උපදින්න ගන්නවා. එතකොට තමයි අපිට අර ලෝකයේ පිළිබඳව තියෙන නිමිති ටික මැකෙන්න පටන් ගන්න. එතකොට ඒකේ ජරා මරණ නිමිති අපිට උපදින්නේ නැතුව යනවා. අපිට මේ ඉන්නවා කියන කම්ම මේ හැම එකක්ම තියෙන්නේ අතීත නිමිතිත් එක්ක එකට බැඳිලානේ. අපිට දැන් කෙනෙක් දැකලා අපිට කියන්න පුළුවන්නේ මෙපමණ වයසක් තියෙනවා කියලා අපිට කෙනෙක් ගැන කතා කරනවා. අපි හිතමුකෝ මේ මහත්ය දිහා බලලා අපි කියන වයස මෙච්චරක් ඇති කියලා අපි කියනවා. ඒකට මේ මහත්යව කෙනෙක් දකිනවා. ඒ දකින කෙනා කවදාවත් මීට කලින් මිනිස්සෙක් දැකලා නැති කෙනෙක් මහත්යව දැක්කොත් එහෙම එයාට අදහසක් තියනවාද මහත්යට වයස මෙච්චරක් විතර වෙන කෙනෙක් කියලා?
එතන අදහසක් ඇත්තේ නැහැ. එහෙනම් අපිට ජරා දුක අපි වයසට යනවා කියන දුක තියෙන්නේ රූපේ දැකලා අපි විඳින දුකක්ද? එහෙම නැත්නම් ඒක මානසිකව මේ ඉන්න පුද්ගලයා වයසට යනවා කියන තැන විඳින එකක්ද? මේ ඉන්න පුද්ගලයාගේ වයසට යෑම තමයි අපි එතනදී විඳින්නේ. කොයි වෙලාවකවත් ඒක මේ රූපය තුල ගෙනාවේ නැහැ. එහෙනම් කෙනෙක් වයසයි කියන තැනක තියෙන්නේ ඒ කෙනාගේ පොඩි කාලේ ඉඳලා අපි ජීවන චක්‍රය දන්නවා කියලා ඒ රූප නිමිති ටික නිත්‍ය කරගත්ත බවනේ. ඇහැට පේන පාට ටිකක වර්ණ සටහනක අපිට වයස ගෙනල්ලා දෙන්න පුළුවන් කමක් තිබ්බේ නෑ. අන්න ඒ වගේ අපිට ලෝකේ පැවැත්ම ජරා මරණ දුක මේ හැම දෙයක්ම හදලා දෙන්නේ මොකක් මතද? අර අතීත රූප නිමිති ටික නිත්‍ය කර ගැනීම ඇතුලේ. හැබැයි අතීත රූප නිමිති ටික ඒ තැන හටගෙන නිරුද්ධ වෙන ධර්මයක් හැටියට අපිට හැම තැනකම පෙන්නලා දුන්නොත් එහෙම. ඒ පෙන්නලා දුන්න තැනක කිසිමම විදිහකින් අපිට ආපහු පුද්ගලයෙක් කියලා අසුරු කරන්න බැරි වෙනවා. එතකොට පුද්ගලයෙක්ගේ වයසට යෑමක්, පුද්ගලයන්ගේ මරණයක්, පුද්ගලයෙක්ගේ එබඳු ආකාරයේ විපරිණාමයක් අපිට හම්බ වෙන්නේ නැහැ. අපිට හම්බෙන්නේ මොකක්ද? එකම දෙයයි හම්බෙන්නේ. හුදු ධර්ම ටිකක් හටගත්තා. ඒ ධර්ම ටික ඉතුරු නැතුව ඒ තන නිරෝධයටපත් වෙනවා කියන නුවණක් තියෙනවා. එයා දැකපු දේ දැකීමෙන් පස්සේ ඉවරයි කියලා දන්නවා. දැනගත්ත දේ දැනගැනීමෙන් පස්සේ ඉවරයි කියලා දන්නවා. හැබැයි දැනගන්නේ නැතුව නෙමෙයි. මේක දැකලත් තියෙනවා, මේක දැනගෙනත් තියෙනවා. එතකොට මේ දැකපු දේ දැනගත්ත දේ මේ දෙකම දෙකක් වෙනකොට තමයි අපිට මෙතන හොඳ නුවණක් ඇති වෙලා තියෙන එක ජීවිතේ වෙන මට්ටමකට යෙදিলা තියෙන්නේ. අන්න එතනට තමයි අපි ටික ටික උත්සාහවත් වෙන්නට ඕනේ මේක අවබෝධ කරගන්න තැනට අපේ ජීවිතේ පත් කරගන්න. අන්න ඒ මූලික දැකීමට කියන අපි සම්මා දිට්ඨිය කියලා. යහපත්ව දකින අපි ලෝකේ. මොකද්ද යහපත්ව දැක්කේ? හටගත්ත ධර්මය ඉතුරු නැතුව නැති වෙනවා කියන ඒ අනිත්‍ය ලක්ෂණය, ලෝකේ ස්වභාවය, සංකත ලක්ෂණය අපි දකිනවා. අන්න ඒක පිරිසිදු දකිනකොට අපිට තණ්හා වශයෙන් ඇසුරු කරන්න තැනක් හම්බ වෙන්නේ නෑ. අපිට තණ්හා වශයෙන් ඇසුරු කරන තැනින් අපිට පුළුවන්කම තියෙනවා මනස ගලව ගන්න, හිත නිදහස් කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට අන්න එතනට තමයි අපි නුවණ පවත්වන්නට ඕනේ. ඔකට කියනවා මූලික සම්මාදිට්ඨි, මූලික දර්ශනය කියලා. ওই මූලික දර්ශනය තියෙන කෙනෙක් තමයි අපි ප්‍රතිපදාව වඩන්න ඕනේ. අපි භාවනාව ඉලක්කගත කරගෙන භාවනාව කරන්න ඕනේ. එතකොට දැන් අපිට ඉලක්කය තියෙනකොට ඉලක්කය සපුරා ගැනීමට අවශ්‍ය වෙන විදිහට හිත හසුරවා ගන්න මේ පුද්ගලයාට පුළුවන්කම තියෙනවා. ඔය ඉලක්කේ නැතුව භාවනා කරන්න පටන් ගත්තොත් අපි භාවනාවෙන් යන්නේ කොතනටද? අපි භාවනාවෙන් කොහෙට ගිහිල්ලා නතර වෙයිද කියන එක අපිවත් දන්නේ නැහැ නේ. හැමදාම එකම තැන එකම දේ කර ඉන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට වෙන ඉලක්කවලට ගිහිල්ලා නිවන කියන දේ කරගෙන ගිහිල්ලා හොයන්න පුළුවන්කම තියෙනවා. ඒක හරියට බුද්ධිගෝචර දෙයක් වෙන්නේ නෑ. ඔයගොල්ලන්ට යම් ඉලක්කයකට යන්න ඕනේ. ඒ ඉලක්කේ කොහෙද තියෙන්නේ කියලාවත් ඔයගොල්ලෝ දන්නේ නැතුව ඔයගොල්ලෝ පාරක් තියෙනවා. පාරවල් වල ගිහිල්ලා කොහේ හරි ගිහිල්ලා එතන හොයනවා නම් ඒක හරියනවද? ඒක හරියන්නේ නෑ. මූලික දැනුම ඇතුව යන්න ඕනේ. එතකොට තමයි ඔයගොල්ලන්ට අදාළ ඉලක්කයට ගිහිල්ලා එතන සාධනය කරගන්න පුළුවන්කම තියෙන. ඒ නිසා මේ අනුමාන ඥානයක් විදිහට පරතෝග හොසේ තුලින් අපිට සම්පූර්ණ වෙන්න ඕනේ දේ මොකද්ද? අපි කළ යුතු දේ මොකද්ද කියන එක අපිට සම්පූර්ණ වෙන්න ඕනේ. ඒ ටික සම්පූර්ණව හොඳින් තේරුම් ගත්තට පස්සේ තමයි ඒ ඉලක්කය සම්පූර්ණ කර ගැනීම සඳහා අපිට භාවනාව එකට එකතු කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ ටික නැතුව අපි භාවනාව ළඟින් කරන්න පටන් ගත්තා කියලා කිසිම තේරුමක් ඇත්තේ නෑ. මොකද අපිට ඉලක්කය පැහැදිලි නැති නිසා අපි එකම තැනක අපිට ඉන්න පුළුවන් එක්ක භාවනා කර. එහෙම නැත්නම් අපිට මොකක් හරි තැනකට ගිහිල්ලා මේක නිවන කියලා හිතා ගන්න පුළුවන්. ඉතින් අන්නේ අනෝබෝධය නිසා තමයි ගොඩක් වෙලාවට බොහෝ දෙනෙක් භාවනාවේ එකම තැන ඉන්නේ. ඒ වගේම නිවන් දැක්කාය කියලා හිතාගෙන වැරදි තැන්වලටපත් වෙන්නේ. දැන් මූලික අවබෝධය, මූලික දර්ශනය අපේ ජීවිතේට ඇත්තටම අපි දැනගෙන ඒක හොඳින් දරාගෙන තියාගන්නට අවශ්‍යයි. ඒ මතට තමයි අපිට ප්‍රතිපදාව ඒ අනුව තමයි ගොඩනගා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඒකට අපිට පුළුවන් ඉතුරු කරුණු ටික තවත් ඉදිරියට සාකච්ඡා කරන්න අද දවස් ඇතුළත අපිට දැන් විවේකයක් අරගෙන ඔයගොල්ලන්ට පුළුවන් අපිට භාවනාව පිළිබඳව ඊට පස්සේ ටිකක් කතා කරන්න. භාවනාව පිළිබඳව කතා කරලා හවසට මම හිතුවා ප්‍රශ්න ගැටළු සාකච්ඡා කරමු කියලා. එතකොට ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්න ගැටළු ඉදිරිපත් කරන්න පුළුවන්. ලියලා දෙන්න පුළුවන් අය ඉන්නවා නම් ලියලා ඉදිරිපත් කරන්න මේ මේසුවට තියලා තියන්න. එතකොට අපිට පුළුවන් ඒක සාකච්ඡාවක් විදිහට හවස් වරුවේදී
ඒ කරුණු කාරණා පිළිබඳව ටිකක් දීර්ඝ වශයෙන් කතා කරන්නට. මොකද මේ කරුණු ටික මම ඉන්න මට්ටමේ ඉඳලා මම කරුණු පැහැදිලි කරගෙන ගියාට මෙතන මම දන්නවා එක එක්කෙනා එක එක මට්ටම් වල ඉන්නවා. ගොඩක් අය ওই මූලික කරුණු ටික අහපු අයත් ඉන්නවා. සමහර අය පොඩ්ඩක් ඒ ටිකට ආධුනික පිරිසුත් ඉන්නවා. ඒ නිසා ඔයගොල්ලෝ ඉන්න මට්ටම් වල ඉඳලා අපිට පුළුවන් හවස් අරුවේදී ගැන සාකච්ඡා කරන්න. උදේ කාලේදී අපි ඊට පස්සේ භාවනාව ගැන ඊට පස්සේ කතා කරමු. ඔයගොල්ලෝ හැම කෙනෙක්ම නම් පොඩි විවේකයක් අරගෙන තව විනාඩි 10ක් 15ක් අතරත නැවත අපහු මෙතෙන්ට එන්න. නම් හැම දිනකටම තෙරුවන් සරණයි.